තෙරුවන් වැඳ සමන් දෙවියන් සිහි කරගෙන පිහිට ආරක්ෂාව පතාගෙන නඩේගුරා පෙරටු කරගෙන කිරිකෝඩුත් දඬුකෝඩුත් එකතු කරගෙන හිමේ කරුණා කිරීම හෙවත් සිරිපා කරුණා වන්දනා සමය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. බුදුරජාණන් වහන්සේ තෙවනවර කැලණියට වැඩි අවස්ථාවේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොල කන්දට වැඩ බුදුරජාණන් වහන්සේ සමනොල සිරසෙහි සිරිපා සලකුණ තැබූ බැව් මහා වංශයේ සඳහන් වේ. සිරිපා වන්දනා සමයේදී පමණක් විවෘතව තැබෙන උඩමළුවේ සමන් දේවාලයට පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට රිදියෙන් හා සඳුන් ලීයෙන් නිම කර ඇති සුමන සමන් දෙවියන්ගේ පිළිරූ දෙකක් හා දේවාභරණ උඳුවප් පොහොය දිනේ වඩම්ම වන අතර ඉන්පසු සිරිපා වන්දනාව බැතිමතුන්ට විවෘත වේ. නල්ලතන්නි මාර්ගයෙන් හා රත්නපුර මාර්ගයෙන් සිරිපා කරුණාවට බැතිමතුන්ට එකතු විය හැකි අතර ඒ මාර්ග දෙකේම ආරම්භයේ මකර තොරණ දෙකක් ඉදිකර ඇත. සිරිපා වන්දනාවේදී ජනප්‍රවාදයක එන ලිහිනිහෙළ පසුකර සීත ගඟුලට පැමිණෙන බැතිමතුන් එහිදී පිරිසිදු වී වන්දනාව ආරම්භ කරනවා. ඉන්දිකටුවක නූලක් අමුණා කණුහා ගස්වටා දවටමින් පුරාණ චාරිත්‍ර ඉටු කරන ඉන්දිකටු පහනට පැමිණෙන බැතිමතුන් අතීතයේදී තවුසෙකු වාසය කළ බව කියවෙන ධර්මරාජගලට පිවිසෙනවා. ඉන්පසු සමනොල කන්ද පැහැදිලිව දැකගත හැකි හැරමිටි පානට පිවිසිය යුතු අතර මෙහි අම්බලමක්ද ඉදිකර තියෙනවා. අතීතයේදී වන්දනාව සාර්ථකව නිම කළ පසු හැරමිටියක් පූජා කරන බවට පොරොන්දු වූ ස්ථානය හැරමිටිපාන වූ බව සඳහන්. සීතාවක දෙවන රාජසිංහ රජු සිව ආගම වැළඳ ගැනීමෙන් පසු සිව භක්තික ආණ්ඩින්ට හෙවත් තාපසවරුන්ට සිරිපා මළුවේ භාරකාරීත්වය පැවරූ අතර ආණ්ඩින්ගේ නායකයෙකු මියගිය ස්ථානය ආණ්ඩියාමල තැන්න පසු කර ඇහැල ලීයෙන් තැනූ කණුවක් පුරාණයේ තිබුණු ඇහැල කණුවට ළඟා විය යුතුයි. මෙහි ඇති කණුවේ හුණු ස්වල්පයක් තවරා යාම බැතිමතුන්ගේ සිරිතක්. තද සුළඟත් දැඩි සීතලත් ඇති සිරිපා වන්දනාවේ අසීරුම කොටස වන මහගිරි දඹය නැගීම ඉන් අනතුරුව ආරම්භ වෙනවා. මහගිරි දඹේ තරණය කිරීමෙන් පසු අඩි 74ක දිගකින් හා අඩි 24ක පළලකින් යුක්ත දැඩි ආරක්ෂා සහිතව වටකර ඇති සිරිපතුල තැන්පත් කර ඇති කුටියට පිවිස සිරිපතුල දෙදන බිම තබා නලල බිම ඔබා වන්දනා කර ගැනීම මහත් භක්තියෙන් සිදු කළ යුතුය. සිරිපතුල වන්දනා කිරීමෙන් පසු දැල්වෙන 12 මහේ පහනට කොප්පරා හා පොල්තෙල් එකතු කර සිරිපා කරුණා කර වාර ගණන අනුව ගන්ටාරය නාද කිරීම සිදු කළ හැකි. සිරිපා කරුණා කර ජීවිතේ මහත් භාග්යක් උරුම කරගත් ඔබට වලාකුළු අතරින් නැගෙන හිරු ඉහළට එසවෙමින් නැවත පහළට ගොස් නැවත ඉහළට එසවෙන ඉර පෑයීම හෙවත් ඉර සේවය නරඹමින් නැවත පහළට කරුණා කළ හැකි.